Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩක දවසකින් වීඩියෝ එකක් අරගෙන එනවා. මගේ පරණ ඒවාත් තියෙනවා එඩිට් කරලා නැති ඒවා ගොඩක්. ඉතින් ඒවට ඉස්සරහට අරගෙන එන්නම්. දැන් යන්නේ මායි රිද්මි පොඩි ෆිල්ම් අවුට් එකක්. ඩේ අවුට් එකක් නෙමෙයි දැන් වෙලාව 12යි. 11:52යි 11 මාර්ට් එන්නම් කියලා කිව්වේ මං එයාලා ගෙදරට. ඉතින් කොහොම හරි අපි දැන් ගිහිල්ලා නිකන් මීගමුවට යන්නේ. ගිහිල්ලා නිකන් ඔය පොඩ ෆිල්ම් එකක් බලලා අර මේ ටිකේම ගෙදර හිටපු නිසා කම්මැලි කමට යන්නේ. ඉතින් ගිහිල්ලා අද දවස් මොකද වෙන්නේ කියලා බලමු. චුටි vlog එකක්. yes එහෙනම් තව පරක් වෙන්න නැතුව ඉක්මනට මං යනවා. bye. hi hello. ගොඩ කාලෙකින් අපි දැන් යන්නේ එහෙනම්. අපි යන්නේ එහෙනම්. තය භාගයක් විතර පරක්කුයි. ඔව් අපි යනවා කියේ 12ට 11 මාට දැන් 12යි අපි යමු. bye. ඉතින් අද අපි මේ එකතු වුණේ අවුටින් එකක් යන්න. එහෙම නැත්නම් ඒගොල්ලන් ගෙදරවත් මට ගොඩ කාලෙකින් යන්න බැරි වුණා. ඒක නිසා අර ලොකු කතා ගොඩාක් තිබ්බා. ඒවත් කියවා. ඉතින් ඔක්කොමත් හරි නිගම් වලට මාවට පස්සේ අපි දැන් මේ මොකද්ද කරන්න කියලා බලන්නකෝ. අන්තිමට ඇවිල්ලා තමයි මගේ එන ගමන්වත් කතා කරේ නෑ. වල්පල් කියව ඇවිල්ලා අපි දැන් මොකද්ද කරන්න කියලා බලන්නකෝ. අපි දැන් නිකම් වලට ඇවිල්ලා ඉන්නේ. but we can't decide where to go. Okay. yes but we can't decide where to go. ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. අපි මේ නවත්තගෙන TikTok එකේ දාගෙන හොයනවා අලුතෙන් ඕපන් කරපු මොනවා හරි තියෙනවද යන්න හොඳ places ටිකක් කියලා. ඉතින් එක තැන් එනවා. සමහර දේවල් ඕපන් කරලා තියෙන රැට බ්ලා බ්ලා බ්ලා. ඉතින් අනේ අපි හොයනවා. හොයාගන්න බෑ පොඩ්ඩක් ඉන්න හොයාගෙන ඉවරලා කියන්න. chicken shawarma තියෙනවා. පට්ට ක්‍රිස්පි. Eureka, finally we decided where to go. So yes, legacy. තමයි අපි යන්නේ. අයියෝ. ඔබට යන්න ඒ වගේ. අපි යනවා. legacy. finally විනාඩි 10ක විතර පස්සේ අපි යනවා. අපිට ෆිල්ම් එකක් බලන්න පුළුවන් නේ. පුළුවන්. ලොකුවට. bye. ඉතින් අපි නවත්තන් හිටපු හරියෙන් ළඟම තමයි තියෙන්නේ. ඒකත් ලේසි වුණා. ඉතින් ඔන්න අපි ආවා legacy cafe and restaurant එකට. first time තමයි මෙතනට ආවේ. ළඟදිත් දන්නේ ඕපන් කරලා තියෙන්නේ. finally ආවා තැනකට. legacy කියලා එකකට. අපි දැන් එහෙනම් යම් බලන්න. bye. කියමු. ඉතින් ඊට පස්සේ අතුරට යන්නයි යන්නේ. සෙනග ඉන්නවා කියලා රිද්මි කිව්වා. අපි කන්ෆියුස් වුණා වාහන තිබෙත් නැහැ. yes කට්ටියක් හිටියා පොඩ්ඩක් විතර ලැජ්ජ වුණා එතනින්. ලැජ්ජ වුණා කියන්නේ තාම ෆෝන් එක අරගෙන යන්න ලැජ්ජයි. හරි ඊට පස්සේ අපි ලන්ච් එකට කියලා කිව්වට පස්සේ ඒගොල්ලන් ඇතුලේ තියෙන වෙනම මේ වගේ ලස්සන ඒරියා එකකට අපි වෙක්කන් ගියා. ඉතින් මිරර් එක ලස්සනට මේ ඒරියා එක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන මෙනියුස් දෙක එතනත් ඇජ් වුණා. මගේ කැමරා එකේ ටෝච් එක ඕපන් වුණා. ඊට පස්සේ අපි දැන් මේ මෙනු එකෙන් සර්ච් කරන ගමන් ඉන්නේ මොනවද ගන්න කියලා. මම හිතන්නේ this is the hardest decision that we need to take. අයියෝ ගිහිල්ලා ඩිසයිඩ් කරනවා කියන එක හරිම අමාරු එකක්. අපි දෙන්නත් හිතලා තව හිතලා මේ වගේ ඩිසයිඩ් කරා අන්තිමට මොනවද ගන්න කියලා. Hawaiian chicken pizza curry. classic tiramisu dessert එකට. කෝකේ කොහොමද? glasses. watermelon එකයි mango එකයි. ඇවිල්ලා මෙතන ඉඳගත්තට ෆොටෝස් වලට මෙතන අඳුරුයි. මේ මෙතන වීඩියෝස් අපි
අපි බලුවා මෙන්න මෙතනින් යන්න. ඕකේ. අපි මෙතෙන්ට මූව් වෙනවා. ෆොටෝස් ගන්න බෑ නැත්තම්. ඒක තමයි ඒක. ඉතින් ඉස්සලම අපි ඔඩර් කරපු ඩ්‍රින්ක්ස් ටික ආවා. ඉතින් with Miss favorite watermelon එකයි මම අද ඔඩර් කරේ mango juice එක. ඉතින් my favorite කියන්නේ බෑ එක avocado ඊට පස්සේ mango තාම ඉතින් මම ඕන දෙයක් බොනවා. just ඉතින් බලමු අපේ ටේස්ට් ටෙස්ට් එක කොහොම වෙයිද කියලා. Mango juice and watermelon juice. Her favorite and my favorite. එතන තිබ්බේ my favorite එක mango නිසා මම එක්කිනවා my favorite කියලා. ඉතින් ඔන්න summer with නිකේ taste test එක. හොඳයි. super. ඊළඟට මගේ taste test එක straw එකෙන් ගද්දි හරියට ආවේ නැත්නම් එච්චරට thick එක මාරම රසයි. අර ඔත්තේ රසය නාන මැංගෝ රස ඊට පස්සේ ඔන්න අපි ඕඩර් කරපු එක ගැන ටයිම් එක. අපි ඕඩර් කරේ පීසා එකක්. මම මුලින් කියන මොකද්ද චාති කියලා. ඉතින් යස් සයිස් එක හෙන ලොකුයි. අපි දෙන්න අමාරුවෙන් කොහොම හරි කාලි ඉවර කරා. ඩයට් කර හිට ඩයට් මීන්ස් පොඩ්ඩක් ජිම් ගිහින් පොඩ්ඩක් විතර කන්ට්‍රෝල් කරන ගමන් හිටියේ. so this is our cheat day. yes, she's serving me and I'm not serving to her because I'm recording. ඉතින් ඇත්තටම ඒක මාර හොඳයි. thin crust එකේ තිබ්බේ හොඳයි. ඉතින් අර පිටිකුලි වගේ නෑ. ඉතින් අයින ටික තමයි තියෙන්නේ. it's okay. ඉතින් ඔන්න අපි වල්පල් කියව කොහොම හරි පීසා එකට වැඩේ දෙන ගමන් තමයි ඉන්නේ. අර අවුරුදු ගානකින් හම්බුණා වගේ නිකන් ඔහි කියනවා. ඉතින් ඒ වගේම දැන් අපි දෙන්න මෙහෙම මීට් වෙන්නේ අපි හිටියේ 3 කට්ටුවක් වගේ නිකන් 3 meals. එක්කෙනෙක් ඉතින් දැන් මැරි කරලා ඉන්නේ. ඉතින් එයාව හැමදෙස්සම අපිට අල්ලගන්න අමාරුයි. ඒක නිසා අපි දෙන්න හරි මීට් වෙනවා. ඉතින් අපි කොහොම හරි කාලා ඉවර කරගත්තා. අන්තිමට අපිට ජූස් එක බී ගන්නත් බෑ. අපි ඕඩර් කරපු ඩෙසර්ට් එක අපි කැන්සල් කරා. මොකද කන්න බෑ එච්චරටම ෆුල්. ඔක්කොම කෑවා. finally ලොකු පීට්සා එකක් කෑව දෙන්න. හොඳටම ෆුල් කෑවා. අතන අමාරු හරිම රසයි කටේ. රසයි අමාරුයි. මේකකුත් තියෙනවා. මේක වතුර නෙමෙයි තියෙන්නේ. හොඳයි කියලා දැකින්න. හොඳටම අර හෙවි එකක්. වතුර ඇත්තටම අඩුවෙන් දාලා තියෙන්නේ. නැතිම තරම් වගේ. හොඳයි ඒක. බිල් එකක් පේ කරා. දැන් මොකද කරන්නේ? මොනවද මෙතන කියන්නේ? අපි දැන් හැල්විස් එළියේ ඊට වැඩිය ඇති. අපි දැන් ඉස්සරම හිතාගෙන හිටියේ ෆිල්ම් එකක් බලන්න යනවා. 1:45ට තියෙනනේ. 1:45ට නේ තියෙන්නේ. දැන් වෙලාව 2:05යි. අපි එතෙන්ට 2:00 කාලවත් වෙයි. ඔව්. පැය භාගයක් ඉවරයි. next weekend එමු. අපරාධනේ පැය භාගයක්. පැය විනාඩි 40 දැන් තියෙන්නේ. තේරුමක් නැහැ. next weekend අපි එතකොට දැන් එහෙම එමු. අද දැන් කියවන්නලා ගෙදර යනවා. බීච් අවුයිනේ බීච් සයිඩ් පැත්තට
ආයෙත් ඇතුළට එන්න බෑ. ඩිසිෂන් පෙන්ඩිං බෝල කැටගෙනවා. ලෝඩින් අපි ඩිසිෂන් එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙනවා. Just finally we decided not to go outside. මේ මොකද කාලා ඇවිදින නිකන් බෑ වගේ හිටියේ. අර නිදිමත ගතියක් එක්ක හරි අමාරුවෙන් හිටිය. අනිත් එක අවුවයි උපා වුණා. ඒක නිසා ඉතින් අපි එතනම ඉඳගෙන කයියක් දැම්මා. අයියෝ මහත බලන්න උගේ සද්දන්ත කුලේ දෙන්නෙක්. ඊට පස්සේ අපි ෆොටෝස් අරගෙන වීඩියෝ එකෙම ෆොටෝ එකක් ගත්තා. මම නිකන් හෙන්න සයිස් එකට ඉන්නවා. ඉතින් අපි ෂේප් එකේ චූටිට පේන ෆොටෝ එකක් ගත්තා. අරගෙන ඉතින් කියවන ගමන් තමයි දෙන්න ඉතින් ඔහේ මුල්ලකට වෙලා කියව හිටියා. කාපුව බහින්නත් එක්ක හොට් වෝටර් දෙහිකුත් ඉල්ලගෙන ඒක බොනවා කියවනවා. ඉතින් යාර හෙන්න කාලෙකින් හම්බ වෙච්ච කට්ටියක් හෙන්න දුරක ඉඳන් දෙන්නෙක් හම්බ වෙනවා වගේ. ඉතින් non stop කියවිල්ල. එයාගේ කතාවයි මගේ කතාවයි. ඉතින් ළමයි ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ මේ වගේ නිකන් outings එක මාරදිර ඔලුව රිලැක්ස් කරන්නේ මයින්ඩ් රිලැක්සිං ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න හොඳයි. ඉතින් ගෙදර ඉඳලා එපා වුණාම එළියට ගිහිලා මෙහෙම කියව ඉඳලා නිකන් කාලා බීලා එන එක වුණත් මාරම දෙයක් ඉතින්. yes ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් මම නම් මේ විදිහට මෑත් එක්ක ඔහේ යනවා. දැන් අපි මේක එඩිට් කරලා දාන පරක් වුණා. මේක කියනවා next weekend යන් කියලා ෆිල්ම් එකක් බලන්න. yes අපි මේ weekend එකේ ගියා. දැන් මේ week එක පරක් කරලා තමයි මම මේක එඩිට් කරන්නේ. ගියා. හැබැයි මොකොත් වීඩියෝ කරේ නැත. ඉතින් යනවා එන්ට පොඩ්ඩක් බලන්න එක්ක. හරි ඔන්න කියෝ ඉඳලා 3:16යි. දැන් තමයි අපි එළියට ආවේ. ඉතින් අපි දැන් යනවා ඔහෙටද? යන මග තියෙනවා චර්ච් එකකට. ඒකට ගිහිල්ලා යන්න තමයි ඉන්නේ. අද දවසම වෙනස් වුණා එකපාර. ෆිල්ම් එක බලන්න ඕනේ. ඉතින් කියෝ ඉඳලා next weekend අපි යනවා ෆිල්ම් එක බලන්න. keep in touch. ඒක මම කිව්වා. keep in touch. ඉතින් yes ඔන්න අපි ආවා චර්ච් එකටත් අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට. ඉතින් මේ චර්ච් එක තිබ්බෙත් අපි හිටපු කැෆේ ඇන්ඩ් රෙස්ටොරන්ට් ලෙගසි කැෆේ ඇන්ඩ් රෙස්ටොරන්ට් එක ළඟමයි. ඉතින් අපිට ලොකු ටයිම් එකක් ගියේ නෑ එතනින් මෙතනට එන්න. ඉතින් මේකේ උඩ තිබ්බ ආර්ට් එක වල දැක්කන එක මාරම ලස්සනයි. ඉතින් ඒක මේ චර්ච් එකේ තීම් එකටම කරපු ආර්ට් වර්ක් එකක්. මේ තීම් එක රෝසස් එක්ක බේස් වෙච්ච එකක්. රිද්දි මට ඒ ස්ටෝරි එක කිව්වා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ඒ ස්ටෝරි එක. දන්න කට්ටිය නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. දන්නේ නැති කට්ටියන්ටත් දැනගන්නත් එක්ක. ඉතින් ඒ වගේමයි මෙතන බාර ඔප්පු කරන්නද මේ චර්ච් එකේ වටේ තිබ්බ මල් වල ඉඳන්ම තිබ්බ ඔක්කොම රෝසස්මයි. ඉතින් ඒ විදිහටම තීම් එකට ගිහිලා තිබ්බා. ඉතින් මාරම ලස්සන චර්ච් එකක්. අපි මේ ඉඳලා හරි ඊට පස්සේ යන්නේ. අකෝ චර්ච් එකත් ගියා. ඉතින් එහෙනම් දැන් අපි ගෙදර යන්න තමයි යන්නේ. ඒ පාර සුදු වැඩි වෙලා. ෆෝන් එකේ අවුලක් තියෙනවා. අපි දැන් ගෙදර යන්නේ. happy නේ? happy soul. අද දවස් පැය දෙකක් නෑ 3 3:00ක් හිටියා. ඉතින් හොඳයි චේන්ජ් එකක්. හුඟක් දවසකින්. සතුටු. යා හැපි. එහෙනම් මෙතනින් නවතුම්නේ. ඕනේ. එහෙනම් ඉක්මනටම අලුත් වීඩියෝ එකක් ගෙදර කරගෙන තමයි යන්නේ. ඔව් ගෙදර යන්නේ. දැන් පෙන්නන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් එන්න. එතකන් ගිහින් එන්නම්. බයි. Bye.